තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අසුතවා භික්ඛවේ පුතුච්චනෝ රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති වේදනාය සංඥාය සංඛාරාණං විඥානස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති සුතවාචකෝ අරිය ශාවකෝ රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති වේදනාය සංඥාය සංඛාරාණං විඥානස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති තථාගත අමාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අමා මහ නිවන පිණිස දේශනා කරන ලද පරමාර්ථ ධර්මයේ පිළිබඳ ගැඹුරු ගවේෂණයක නිරතව සිටින ප්‍රඥාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි අද දවසේත් අපේ මාසික ධම්සභා මණ්ඩපයේදී මම අද පරමාර්ථ දේශනාව සඳහා මාතෘකා කරගන්නේ සංයුත්ත නිකායේ තතිය භාගයේ කන්දක වග්ගයේ කන්දක සංයුත්තේ කජ්ජනීය වග්ගයේ අස්සාද සූත්‍රය. මේ අස්සාද සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අශෘතවත් පෘතජ්ජනයා හා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද මේ ලෝකයේ ජීවිතයට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව. ලෝකයේ මේ පැවැත්මට කොහොමද මේ මුහුණ දෙන්නේ කියන එක තමයි අද ආස්වාද සූත්‍රයෙන් මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ. මෙතනදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අසුතවත් පෘතජ්ජනයා මේ ලෝකය කෙසේද පරිහරණය කරන්නේ අසුතවා භික්ඛවේ පුතුජ්ජනෝ අස්සාද රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති වේදනාය අස්සාද අස්සාදස්ස ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති සංඥාය අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති සංඛාරාණං අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති විඥානස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති කියලා මෙන්න මේ අශෘතවත් පෘතජ්ජනයා ලෝකය පරිහරණය කරන ආකාරය එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරන ආකාරය පිළිබඳව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය. අපි මේක ගැන චුට්ටක් කතා කරන්න ඕනේ මුලින්ම. දැන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ පංච උපාදානස්කන්ධේ නම් වූ ලෝකය. ලෝකය පරිහරණය කරන්නේ කොහොමද කියනකොට අපේ අයට එකවරම එන අදහස තමයි මේ බාහිර ලෝකය ගැන.
මේ බාහිර ලෝකයේ කොහොමද පරිහරණය කරන්නේ? බුදු පියාණන් වහන්සේ කියන්නේ මෙතන පංචස්කන්ධේ නම් වූ ලෝකය. මේ පංචස්කන්ධේ නම් වූ ලෝකයේ කෙලෙසකද මේ අසෘතවත් පෘථග්ජනයා පරිහරණය කරන්නේ දකින්නේ කොහොමද? තර පංච උපාදානස්කන්ධය කියන්නේම වර්ණ රූපය පිළිබඳව උපාදානය කිරීම, ශබ්ද රූපය උපාදානය කිරීම, ගන්ධ රූපය උපාදානය කිරීම, රස රූපය උපාදානය කිරීම, පොට්ටබ්බ රූපය උපාදානය කිරීම. ඕක තමයි පංච උපාදානය. එතන මේ උපාදානය වෙනවා කියන්නේ මොකක්ද? ඒ රූප. මොනවද ඒ රූප? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ රූප වින්දනය වීමේ සංඥා සකස් වෙමින් විඥානයේ ක්‍රියාත්මක වීම. එතන හොඳට පැහැදිලිවම තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන මේ රූපයන් ඒ රූප වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඒ රූප වින්දනය වීමේ සංඥා සකස් වෙමින් විඥානයේ ක්‍රියාත්මක වීම. එතන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය නිර්මාණය වෙනවා. ඒකට අපි බොහෝ සෙයින් මේ පරමාර්ථ ධර්ම දේශනාවලදී අපි පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය මේ ස්කන්ධයන්ගේ පහළවීම ගැන අපි කතා කරනවා. එතකොට වර්ණ රූපය පිළිබඳව, ශබ්ද රූපය පිළිබඳව, ගන්ධ රූපය පිළිබඳව, රස රූපය පිළිබඳව, පොට්ටබ්බ රූපය පිළිබඳව නිරතුරුවම ඒ රූප වින්දනය කරමින් සංඥා සකස් වෙමින් විඥානීය ක්‍රියාත්මක වීම තමයි පංචස්කන්ධයාගේ ගලා යාම. මෙන්න මේ පංචස්කන්ධය කොහොමද අසෘතවත් පෘථග්ජනයා දකින්නේ? බුදුහාමුදුරුව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැනත් පැහැදිලි කරනවා. අපි දැන් ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ අසෘතවත් පෘථග්ජනයා මේ පංචස්කන්ධේ නම් වූ ලෝකයේ දකින ආකාරය. උන්වහන්සේ පැහැදිලි කරනවා. රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං අපජානාති. මේ රූපයේ ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක් යථා භූත ඥානෙන් නොදකයි මේ පංචස්කන්ධේ නම් වූ ලෝකය දකින්නේ. ඒ ආස්වාදය, ආදීනවය, නිස්සරණය අපි හොඳට අහලා දන්න පුරුදු වචනනේ නේද? අපි බලන්න ඕනේ දැන් මේ පංචස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය මේ පෘථග්ජන භාවයේ තුල කොහොමද මේ පංචස්කන්ධ ලෝකය දකින්නේ කියන එක දැන් බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ වර්ණ රූපය අපි පුංචි දා ඉඳලා මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා මේ සංඥා ගන්න දැනගත්ත දවසේ ඉඳලා මේ දක්වාම කරපු එකම දේ මොකද්ද? වර්ණ රූප ඇහෙන් දැක්කා, වින්දා. කනෙන් ශබ්ද රූප ඇහුණා, වින්දනය කරා. නාසයට ගන්ධ රූපය දැනුණා, වින්දනය කරා. දිවට රස රූප දැනුණා, වින්දනය කරා. කයට පොට්ටබ්බ රූප දැනුණා, වින්දනය කරා. දැන් උපන්දා ඉඳලා මේ දක්වාම ආපු ගමනේදී කළ එකම දේ ඕක නෙමෙයිද? ඇහැට වර්ණ රූප ස්පර්ශ වෙනවත් එක්කම ඒ වර්ණ රූපය පිළිබඳ හඳුනා ගන්නවා, වින්දනය කරනවා. කනට ශබ්ද රූප ස්පර්ශ වෙනවත් එක්කම හඳුනා ගන්නවා, වින්දනය කරනවා. නාසයට ගන්ධ රූපය ස්පර්ශ වෙනවත් එක්කම හඳුනා ගන්නවා, වින්දනය කරනවා. දිවට රස රූප ස්පර්ශ වෙනකොට හඳුනා ගන්නවා, වින්දනය කරනවා. කායට පොට්ටබ්බ රූප ස්පර්ශ වෙනවත් එක්කම හඳුනා ගන්නවා, වින්දනය කරනවා. ඔය විඳ ආපු ගමන නෙමෙයි දාවේ මේ දක්වාම යථා භූත ඥානෙන් නොදක්නා තාකල් ඔන්න ඔය ක්‍රමවේදේ තමයි අනුගමනය කරගෙන එන්නේ. බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය ගමනට කිව්වා අනුසෝතගාමි පටිපදාව කියලා. ඇසට අනුව, කනට අනුව, නාසයට අනුව, දිවට අනුව, කයට අනුව ගලාගෙන යන ගමන තමයි සංසාර ගමන. එතනදී ඇහැට ස්පර්ශ වෙන, ඇහැට ගැටෙන වර්ණ රූපේ පිළිබඳ සංඥාව තුල සැරිසරනවා.
දැන් මේ සංසාර ගමන ගැන මම පැහැදිලි කරන්නේ පොඩ්ඩක් මේක සරලව කියනවා මම සියුම්ව තේරුම් ගන්න. ඇහෙන් දකින්න වර්ණ රූපේ පිළිබඳ සංඥාවේ සැරිසරනවා අන්න සංසාරය. කනට ගැටෙන ශබ්ද රූප සංඥාවේ සැරිසරනවා සංසාර ගමනේ යෙදෙනවා. නාසයට ගැටෙන ගන්ධ රූපේ නම් වූ සංඥාවේ සැරිසරනවා සංසාර ගමන. දිවට දැනෙන රස රූපේ නම් වූ සංඥාවේ සැරිසරනවා සංසාර ගමන. කයට දැනෙන පොට්ටබ්බ රූප නම් වූ සංඥාවේ සැරිසරනවා. දැන් ඔය සංඥා තුල සැරිසර යන ගමන නෙමේද මේ යන්නේ? ඕක තමයි කියන්නේ සංසාර ගමන. සංඥා තුල සැරිසර යන ගමන. ඒ යන ගමනේදී රූපයාගේ ආස්වාදය දන්නෙත් නැහැ. ආදීනවය දන්නෙත් නැහැ. නිස්සරණිය දන්නෙත් නැහැ. එයා කොහොමද රූපයේ ආස්වාදය ලබන්නේ? අසෘතවත් පෘතජ්ජනයා රූපයේ ආස්වාදය කොහොමද ලබන්නේ? වර්ණ රූපය තියෙනවා, ඇහැක් තියෙනවා, වර්ණ රූපයක් තියෙනවා. ඒක වින්දනය කරන මම ඉන්නවා. ඔන්න හැම වෙලාවකම වෙන්නේ වර්ණ රූප පිළිබඳ ආස්වාදයක්, ශබ්ද රූපය පිළිබඳ ආස්වාදයක්, ගන්ධ රූපය පිළිබඳ ආස්වාදයක්, රස රූපය පිළිබඳ ආස්වාදයක්, පොට්ටබ්බ රූපය පිළිබඳ ආස්වාදයක් නිරන්තරයෙන්ම ගලාගෙන එනවා. ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය තුලට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප කියන ආස්වාදයක් ගලාගෙන එනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් සමුදය වෙනවා. ඒ සමුදය වෙනකොට ඒක නැවතිලා විඳිනවා. සමුදයට අහු වෙනවා. සමුදයට අහු වෙලා වින්දනය කරනවා. එහෙම තමයි ආස්වාද කරන්නේ. අසෘතවත් පෘතජ්ජනය. ඒකේ යථා ස්වභාවයක් දන්නේ නැහැ. එන්න වර්ණ රූප සිතුවිල්ල වින්දනය කරනවා. ආස්වාදේ ලබනවා. ගන්ධ රූපය පිළිබඳව ආස්වාදේ විඳිනවා. රස රූපය පිළිබඳ ආස්වාදේ විඳිනවා. ඊළඟට ගන්ධ සුවඳ පිළිබඳ ආස්වාදේ විඳිනවා. ළඟට ස්පර්ශය පිළිබඳ පොට්ටබ්බේ පිළිබඳ ආස්වාදයේ විඳිනවා. දැන් ආස්වාද කර නෙමේද මේ විඳ යන ගමනක් නෙමේද යන්නේ? එතකොට රූපේ ආස්වාදේ විඳිනවා. මොන රූපේද? වර්ණ රූපේ ආස්වාදේ, ශබ්ද රූපේ ආස්වාදේ, ගන්ධ රූපේ ආස්වාදේ, රස රූපේ ආස්වාදේ, පොට්ටබ්බ රූපේ ආස්වාදයේ විඳිනවා. එතකොට ඒ වින්දනයේට අහු වෙනකොට ඒකේ ආදීනවයට වැටෙනවා. මොකක්ද ආදීනවය? සංඥාව මේ මොහොතේ සමුදය වෙනකොට ඒකේ සමුදයට වැටෙනවා කියන්නේ ආස්වාදේ කරනවා. ඒ ආස්වාදේ කර යන ගමනේදී ආදීනවයට වැටෙනවා. මොකක්ද ආදීනවය? දැන් මේ සංසාර ගමනට වැටෙන්නේ ආස්වාදේ කර යනවා කියන්නේ සංසාර ගමන සංඥා තුල සැරිසරනවා. ආස්වාදේ කර යනවා. ඒ ආස්වාදේ කර සංසාර ගමනේ යන්නේ. ඒ සංසාර ගමනේ මොකක්ද ආදීනවය? ජාති ජරා ව්‍යාධි මරණ කියන ආදීනවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබට වෙන්නේ ඕක නෙමෙයිද? වර්ණ රූපය ආස්වාදේ කරනවා, ශබ්ද රූපය ආස්වාදේ කරනවා, ගන්ධ රූපය ආස්වාදේ කරනවා, රස රූපය ආස්වාදේ කරනවා, පොට්ටබ්බ රූපය ආස්වාදේ කරනවා. ඒ ආස්වාද කර යන ගමනේදී සංසාර ගමන සිද්ධ වෙනවා. ඒ සංසාර ගමනේදී ජාති ජරා ව්‍යාධි මරණ කියන ආදීනවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම ඕක තමයි සිද්ධ වෙන එකම දේ. ආස්වාදයේ විඳ යනවා. එතකොට ආදීනවයට වැටෙනවා. ඒ කියන්නේ සංසාර ගමනේ ආදීනවේ තමයි ජාති ජරා ව්‍යාධි මරණ. ඔන්න ආදීනවයට වැටෙනවා. නිස්සරණේ. දැන් මේ ආස්වාදයේ සමුදය තුලම සංඥාව නිරෝධය දකින්න නැති හින්දා ආදීනවේ ආස්වාදයට වැටෙනවා. ආදීනවයට වැටෙනවා. නිස්සරණේ දන්නේ නැහැ. ඒ සංඥාව ආස්වාදයේ සමුදය තුලම නිරෝධ වෙන බව දන්නේ නැති නිසා නැවතත් මොකද කරන්නේ? නැවතත් ආස්වාද. ඔන්න ආපහු ආයෙත් කරන්නේ මොකද්ද? වර්ණ රූපය ආස්වාදේ කරනවා, ශබ්ද රූපය ආස්වාදේ කරනවා, ගන්ධ රූපය ආස්වාදේ කරනවා, රස රූපය ආස්වාදේ කරනවා, පොට්ටබ්බ රූපය ආස්වාදේ කරනවා. ඔය ගමන නෙමෙයිද යන්නේ? ඕක නෙමෙයිද සිද්ධ වෙන්නේ? ඒකාන්තයෙන්ම ඔන්න ඕක තමයි අසෘතවත්
පුතග්ජනයා පංචස්කන්ධේ නම් වූ ලෝකයේ දකින ආකාරය පැහැදිලිද? අශෘතවත් පුතග්ජනයා පංචස්කන්ධේ නම් වූ ලෝකයේ දකින ආකාරය කොහොමද ආස්වාදේ කරනවා? මොනවද ආස්වාදේ කරන්නේ? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප කියන ආස්වාදයන් විඳිනවා. ඒ විඳ විඳ යන ගමනේදී සසර ගමන සිද්ධ වෙනවා. සසර ගමන ක්‍රියාත්මක වෙනවා. ඒ සසර ගමනේදී ජාති ජරා ව්‍යාධි මරණ කියන ආදීනමයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ආස්වාදේ නම් වූ සිතුවිල්ල සංඥාව සමුදය තුලම නිරෝධය දකින්න නැති නිසා නැවත නැවතත් ආස්වාදේ කරනවා කියන්නේම ඇස සරණ යනවා, කන සරණ යනවා, නාසය සරණ යනවා, දිව සරණ යනවා, කය සරණ යනවා, මනස සරණ යනවා. එයා නිස්සරණයක් දන්නේ නැහැ, සරණ යන්න තමයි දන්නේ. සරණ යන හින්දා නැවතත් ආස්වාද ආදීනව නිස්සරණේ දන්නේ. ඒක නිසා එයා සංසාර ගමනේ නිරන්තරයෙන්ම නිරත වෙලා ඉන්නවා. ඒ නිරත වෙලා සිටීම නිමිති කරගෙන ඒ සංසාර ගමනේ ආදීනවේ ජාති ජරා ව්‍යාධි මරණ කියන සංසාර දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකේ නිස්සරණිය දන්නේ නැති නිසා. සමුදය තුලම නිරෝධය දන්නේ නැහැ. එයා ඒ නිසාම මේ පංචස්කන්ධය නම් වූ ලෝකය සරණ යනවා. ඊළඟට වේදනාවගේ ආස්වාදයේ දන්නෙත් නැහැ. ආදීනවේ දන්නෙත් නැහැ. නිස්සරණිය දන්නෙත් නැහැ. දැන් ඔබ දන්නවද? යථාභූත ඥාණයෙන් නොදකින නිසා තමයි මේක සිද්ධ වෙනවා කියන්නේ. එතකොට දැන් අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවය පෙන පින්ඩූපම සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචීතූපමා සංඥා සංකාරා කදලූපමා මායූපමංච විඥාන. එතකොට පෙන පිඬුවක් වගේලු මේ විඥානේ හට ගන්නා වූ චිත්ත රූප කියන එක හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක මේ බාහිර රූපයක් ගැන කතාවක් නෙමෙයි. චිත්ත රූපය කියන්නේ විඥානේ හටගන්නේ. ඒක පෙන පිඬු රාශියක් වගේ එතනම බිඳිලා නිරුද්ධ වෙලා යනවා. එතනම ශූන්‍ය වෙනවා. විඥානේ හට ගන්නා වූ චිත්ත රූපය හටගත් තැනම නිරුද්ධ වෙනවා, බිඳිලා ශූන්‍ය වෙලා යනවා. එතකොට වින්දනයක් ලබන්න දෙයක් එතන ඉතුරු වෙනවද? වින්දනයක් කරන්න දෙයක් ඉතුරු වෙනවද? දැන් පෙන පිඬු රාශියක් වගේ විඥානේ හට ගන්නා වූ චිත්ත රූප හටගත් තැනම නිරුද්ධ වෙලා ශූන්‍ය වෙලා යනවා. එතකොට එතන වින්දනය කරන්න බිඳින්න දෙයක් ඉතුරු වෙනවද? නෑ. වේදනා බුබ්බුලූපමා වින්දනය කියන්නේ දිය බුබුලක් වගේ, අර පෙන පිඬු වල තියෙන දිය බුබුල වගේ බිඳිලා එතනම නිරුද්ධ වෙලා යනවා. සංඛාරා කදලූපමා කෙසෙල් කඳක අරටුවක් නැත්තේ යම්සේද සංඥාවක සකස් වීමක් වෙන්නේ නැහැ. සංකාරයක සකස් වීමක් වෙන්නේ නැහැ. සංඥාව කියන්නේ මිරිඟුවක් කියනවා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මිරිඟුවක් කියන්නේ තියෙනවා වගේ පෙන්නනවා, බලනකොට මුකුත් නැහැ. සංකාරයක් සකස් වෙන්නේ නැහැ. විඥානය කියන්නේ මායාවක් කියනවා. එතකොට දැන් බලන්න පේන පින්ඩූපමං රූපං. පෙන්න පිඬු රාශියක් වගේ තමා මේ සිතේ නැත්තම් විඥානයේ හට ගන්නා වූ චිත්ත රූප හටගත් තැනම නිරුද්ධ වෙලා ශූන්‍ය වෙලා යනවා. වේදනා බුබ්බුලූපම ඉන් ලබන වින්දනයද එතනම ශූන්‍ය වෙලා යනවා. විඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දිය බුබුලක් බිඳිලා එතනම නිරුද්ධ වෙලා යනවා වගේ විඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මරීචීතූපමා සංඥා. සංඥාව කියන්නේ මිරිඟුවක්. මිරිඟුවක් කියන්නේ ඇත්තක්ද? නැති දෙයක්නේ. තියෙනවා වගේ පෙන්නනවා, බලනකොට මොකුත් නැහැ. මරීචීතූපමා සංඥා. එහෙනම් සංඥාවක් කියන්නේ මිරිඟුවක්, තියෙන දෙයක් නෙවෙයි. මරීචීතූපමා සංඥා සංකාරා කදලූපමා කෙසෙල් කඳක අරටුවක් නැත්තේ යම්සේද සංඥාවක සකස් වීමක් වෙන්නේ නැහැ. ඇයි කෙසෙල් කඳක සංඥාවක සකස් වීමක් වෙන්නේ නැහැ කියලා කෙසෙල් කඳක් උපමා කරලා පෙන්නුවේ? කෙසෙල් කඳේ පතුරු ඇරලා බලනකොට මොකක්වත් නැහැ.
ඒ නිසා සංඥාවක් කියලා දෙයක් සකස් වෙන්නේ නැහැ. එහෙමනම් මේ සමස්තේම මොකද්ද? මායාවක්. මායාවක් තමයි විඥානය කියන්නේ. එතකොට දැන් මෙතන බුදු පියාණන් වහන්සේ කියනවා රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් මේ පෘථග්ජනයා යථාභූත ඥාණයෙන් දන්නේ නැහැ. එතකොට වේදනාවේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණ යථාභූත ඥාණයෙන් දන්නේ නැහැ. වේදනාව කියන්නේ දැන් ඔන්න අර හට ගන්නා වූ චිත්ත රූපේ එතනම බිඳිලා යනකොට එතන බිඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මම කිව්වොත් උදාහරණයක් හැටියට දැන් මේ මොහොතේ නෙළුම් මල කියලා චුට්ටක් බලන්න මම මේකට මේ උපමාව නිදර්ශනයට අරගෙන පෙන්නන්නේ නෙළුම් මල කියලා කියනවා මම දැන්. නෙළුම් මල කියනකොට ඔබට දැන් චිත්ත රූපයක්ද පහළ වෙන්නේ නැත්නම් තියෙන නෙළුම් මලක් ඇවිල්ලා ඇතුළට යනවද? ඒ චිත්ත රූපේ පහළ වෙන්නේ කොහොමද? මේට ඉස්සරලා දැකලා ඒ නෙළුම් මල පිළිබඳ දැනුවත් වෙලා තිබ්බ හින්දා නෙළුම් මල කියනකොටම මේ මොහොතේ චිත්ත රූපයක් නෙළුම් මල කියනවත් එක්කම චිත්ත රූපේ හටගත් තැනම බිඳිලා නිරුද්ධ වුණා. දැන් බිඳින්න දෙයක් ඉතුරු වෙනවද? නෙළුම් මල සුවඳයි, නෙළුම් මල හරිම ලස්සනයි කියලා විඳින්න දෙයක් මේ මොහොතේ ඉතුරු වෙනවද? නෑ. ඒක එතනම නිරුද්ධ වෙලා තමයි ඊළඟට තමයි නෙළුම් මල ලස්සනයි, නෙළුම් මල සුවඳ ඒවත් සංඥා. එතකොට නෙළුම් මල කියන චිත්ත රූපේ එතනම නිරුද්ධ වෙනකොට එතන විඳින්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතිරි වෙනවද? නෙළුම් මල කියනකොට ඒක ඉවර වෙලා ඉවරයි. විඳින්න දෙයක් නැහැ. සංඥාවක් එතකොට තියෙනවද? ඇත්තටම මිරිඟුවක් නෙමෙයි හටගත් තැනම නිරුද්ධ වෙනකොට. මිරිඟුවක් නේ තියෙනවා වගේ පෙන්වුවාට බලනකොට මොකුත් නැහැ නේ එතන. එතකොට නෙළුම් මල කියන්නේ බලන්න දැන් අකුරු කීයක් තියෙනවද? නෙළුම් මල කියන්නේ අකුරු පහක් තියෙනවනේ. නෙළුම් මල එතකොට ඔන්න සංඥාවේ සකස් වීමක් නෑ කියන්නේ නෙළුම් මල කියන්නේ අකුරු පහක් තියෙනවා අකුරු පහෙන් නේ යන්න එතනම ඉවර වෙනවා ඉවර වෙලා ලු යන්න එතනම ඉවර වෙනවා එතකොට අල් මයන්න එතනම ඉවර වෙනවා මයන්න එතනම ඉවර වෙනවා ලා යන්න එතනම ඉවර වෙනවා එතකොට නෙළුම් මල කියනකොටම හටගත් තැනම නිරුද්ධ වෙනවා සකස් වුණාද සකස් වෙන්න නම් නේ යන්නයි ලු යන්නයි අල් මයන්නයි මයන්නයි ලා යන්නයි එකකට එකක් එකතු වෙන්න ඕනේ සකස් වුණාද? නෑ. එහෙමනම් සකස් වීමක් වෙන්නේම නැත. අර කෙසෙල් කඳක් පතුරු ගහලා බලනකොට මොකක්වත් නෑ වගේ අකුරෙන් අකුරට එතනම නිරුද්ධ වුණා මිසක් සකස් වීමක් වුණේ නෑ. සකස් වීමක් වෙන්නේ නෑ. එහෙනම් විඥානය කියන්නේ මහා මායාවක්. දැන් බලන්න එතකොට රූපයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය නොදකින නිසා වින්දනයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය දකින්නෙත් නැහැ. එතකොට එයා මොකද කරන්නේ? අශෘතවත් පෘථග්ජනයා වින්දනය කරන්න එක දේවල් වින්දනය කරනවා. මොකද අශෘතවත් පෘථග්ජනයානේ යථාභූත ඥාණයෙන් මේක දන්නේ නැති නිසා එයා මොකද කරන්නේ? මේ ආස්වාදේ කරන හැම සංඥාවක්ම වින්දනය කරනවා. එයා දන්නේ නැහැ මෙතන සමුදය තුලම නිරුද්ධ වෙලා යන බව දන්නේ නැති නිසා එයා විඳ යනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ගැනනේ අපිට දැන් මේ තේරුම් ගන්න තියෙන්නේ. අශෘතවත් පෘථග්ජනයා පංචස්කන්ධේ නම් වූ ලෝකේ දකින විදිහයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පංචස්කන්ධේ නම් වූ ලෝකේ දකින විදිහයි තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයා දන්නේ නැහැ මෙතන විඳින්න දෙයක් ඉතිරි වෙන්නේ නැති බව දන්නේ නැහැ. ඒක නිසා එයා මෙතන තියෙනවා කියලා විඳිනවා. දැන් උදාහරණයක් හැටියට නෙළුම් මල කියන එකම ගන්න රූපය. නෙළුම් මල කියන රූපය තියෙනවා කියලා එයා විඳිනවා. එතකොට රූපයක් තියෙනවා ඒක විඳිනවා කියලා ඔන්න විඳ යනවා. ඊළඟට සංඥාව දැන් නෙළුම් මල කියන සංඥාව මෙතන සමුදය තුලම නිරෝධ වෙන බව දන්නේ නැහනේ. සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ මිරිඟුවට රැවටිලා මිරිඟුව ඇත්තක් කියලා හිතාගෙන ඒක විඳිනවා. සංඥාව විඳිනවා. මොනවද සංඥා විඳින්නේ? දැන් ඔය වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා අපි කතා කරනවානේ. ඔය ගැනම තමයි අපිට මේ ලෝකයේ ගැන තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. මේකේ යථාර්ථය දකින්න. එතකොට මේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප කියන හැම එකක්ම මෙතන ආස්වාදයට වැටෙනකොට ඒ ආස්වාදේ කරනවා. ඒ කියන්නේ එතන වින්දනයක් වෙනවා.
ඒ වින්දනය වෙන්නේ ගන්න සංඥාවක්මයි. වර්ණ රූප සංඥාවක්, ශබ්ද රූප සංඥාවක්, ගන්ධ රූප සංඥාවක්, රස රූප සංඥාවක්, පොට්ටබ්බ රූප සංඥාවක්. ඒ සංඥාවමයි මේ විඳ යන්නේ. ඊළඟට සංකාර. එයා මේක සකස් නොවන බව දකින්නේ නෑ. සකස් වෙනවා කියන දෘෂ්ටියට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ වර්ණ රූපේ සකස් වෙනවා, ශබ්ද රූපේ සකස් වෙනවා, ගන්ධ රූපේ සකස් වෙනවා, රස රූපේ සකස් වෙනවා, පොට්ටබ්බ රූපේ සකස් වෙනවා කියලා සකස් වෙනවා කියන දෘෂ්ටියට අහු වෙලා තමයි ඉන්නේ. ඒකයි පෘථග්ජන ස්වභාවය කියන්නේ. ඊළඟට දැන් මේ හැම දෙයක්ම විඥාණයෙන් පහළ වෙන්නේ. වර්ණ රූපය පිළිබඳව, ශබ්ද රූපය පිළිබඳව, ගන්ධ රූපය පිළිබඳව, රස රූපය පිළිබඳව, පොට්ටබ්බ රූපය පිළිබඳව විඥාණය තමයි රූපයක් විඥානයේ චිත්ත රූපයක් පහළ වෙන. එතකොට විඥානේ තියෙනවා කියන තැන ඉඳලා තමයි මේක වින්දනය කරන්නේ. විඥානය කියන්නේ මායාවක්, බොරුවක්, මුලාවක් කියන එක දන්නේ නැහැ ඒ පෘථග්ජනයා. එයා හිතාගෙන ඉන්නේ මෙහෙම විඥානයක් තියෙනවා කියලා. අන්න ඒකටයි කියන්නේ අශෘතවත් පෘථග්ජනයා පංචස්කන්ධේ නම් වූ ලෝකය දකින්නේ කොහොමද? ආස්වාද කර කර. ආස්වාදේ කරනවා. කුමක ආස්වාදයේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයාගේ ආස්වාදයේ තියෙනවා, පවතිනවා, ඒක විඳින මමෙක් ඉන්නවා කියන දෘෂ්ටිය තුල තමයි පංචස්කන්ධය නම් වූ ලෝකය දකින්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධේ නම් වූ ලෝකය දකින්නේ අශෘතවත් පෘථග්ජනයා. මෙන්න මේ තියෙන පවතින වින්දනය කරන්නට හැකි විඳ විඳ යන සංසාර ගමනක් හැටියට තමයි මේ පෘථග්ජනයා දකින්නේ. ඒතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පංචස්කන්ධේ නම් වූ ලෝකේ දකින ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. සුතවාචකෝ අරිය ශාවකෝ රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. වේදනාය අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. සංඥාය අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. සංඛාරාණං අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. විඥානස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. මෙන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පංචස්කන්ධේ නම් වූ ලෝකය දකින හැටි කොහොමද දකින්නේ? රූපයේ ආස්වාදයේ දකිනවා. මොකක්ද ආස්වාදය? වර්ණ රූපය වේවයි, ශබ්ද රූපය වේවයි, ගන්ධ රූපය වේවයි, රස රූපය වේවයි, පොට්ටබ්බ රූපය වේවයි. ඒ පිළිබඳව සංඥාවක් මේ මොහොතේ සමුදය තුලම නිරුද්ධ වෙනවා දකිනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් ධර්මයක් සමුදය වේද එතනම සියල්ල නිරෝධ වෙනවා. එතකොට වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය පිළිබඳ සංඥාවක් වර්තමාන මේ මොහොතේදී සමුදය තුලම නිරෝධය දකිනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. හැම සංඥාවකම එන සංඥාවේ සමුදය තුලම නිරෝධය දකිනවා. එතකොට ආස්වාදයට වැටෙනවද? ආස්වාදේ නම් වූ විඳ විඳ යන තැනට වෙන. මොකද ඒ ප්‍රඥාවන්තයා දන්නවා මේ සියලුම සංඥා ගලාගෙන එනවා. ගලාගෙන ආවට එකම එක සංඥාවයි වරකට එන්නේ. ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ වර්තමාන මේ මොහොතේ. මේ මොහොතේ සමුදය වෙන සංඥාව සමුදය තුලම නිරුද්ධ වෙනවා. එතකොට ඒකේ ආස්වාදයේ විඳින්න දෙයක් ඉතිරි නැති බව දකිනවා. නිරෝධය දකිනවා. ඒ නිරෝධය දකින නිසාම සංසාර ගමනට වැටෙන්නේ නැහැ. සංසාර ගමනට වැටෙන්නේ ආස්වාදයේ විඳ විඳ ගියොත්නේ. ආස්වාදයේ එතනම නිරුද්ධ වෙනවා. සමුදය තුලම නිරුද්ධ වෙනවා දැක්කොත් සසර ගමනට වැටෙන්නේ නැහැ. එහෙනම් ආදීනවයට වැටෙන්නේ නැහැ. මොකක්ද ආදීනවේ? ජාති ජරා ව්‍යාධි මරණ කියන ආදීනවයට වැටෙන්නේ ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඇයි වැටෙන්නේ නැත්තේ?
සියලුම සංඥා සමුදය තුලම නිරුද්ධ වෙන බව දකින්නවා ප්‍රඥාවෙන්. ආස්වාදයට වැටෙන්නේ ආස්වාදයට වැටෙන්නේ නැත්නම් සංසාර ගමනට වැටෙන්නේ. සංසාර ගමනට වැටෙන්නේ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙනකොට මේ ආස්වාදයේ සමුදය තුලම නිරුද්ධ වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියන්නේ එතන සරණ යන්න යමක් ඉතුරු වෙනවද? සරණ යන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඉතුරු වෙන්නේ නැත්තේ? සංඥාව සමුදය තුලම Nirodhe දකින නිසා සරණ යන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ ආකාරයටයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පංචස්කන්ධේ නම් වූ ලෝකයේ රූපස්කන්ධය පිළිබඳව දකින්නේ. කොහොමද දකින්නේ? මේ ඕනෑම රූපයක්, වර්ණ රූපයක් පිළිබඳ, ශබ්ද රූපයක් පිළිබඳ, ගන්ධ රූපයක් පිළිබඳ, රස රූපයක් පිළිබඳ, පොට්ටබ්බ රූපයක් පිළිබඳ මුඛාකාරී සිතුවිල්ලක් මේ මොහොතේ ගලාගෙන එනවා. මේ මොහොතේ සමුදය වෙන සිතුවිල්ල සමුදය තුලම Nirodhe දකින නිසා එයා ආස්වාදයට වැටෙන්නේ නැහැ. ආස්වාදයට වැටෙන්නේ නැති නිසා සංසාර ගමන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සංසාර ගමන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් දැන් මේ සංඥාව සමුදය තුලම Nirodhe දැක්කොත් සංසාර ගමන අවසන් වෙනවා. සංසාර ගමන අවසන් වෙනවා කියන්නේ අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එතනින් සරණ යන්න කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. නිස්සරණේ සරණ යන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඊළඟට වේදනාව, ඒ රූප තුලින් ලබන වින්දනය පිළිබඳ ඒ සංඥාවටත් මොකද වෙන්නේ? සමුදය තුලම නිරුද්ධ වෙනවා. ආස්වාදයට වැටෙන්නේ. ආස්වාදයට වැටෙන්නේ නැතිකොට සසර ගමන නවතිනවා. සසර ගමන නවතිනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙනවා කියන්නේ එතන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. සරණ යන්න දෙයක් නැතුව යනවා. නිස්සරණිය කියන්නේ සමුදය තුලම නිරුද්ධ වෙනවා නම් ආයේ සරණ යන්න දෙයක් එතන ඉතිරි වෙන්නේ නැහැ. ඊළඟට සංඥාව. සංඥාවත් ආස්වාදයේ එතනම සමුදය තුලම නිරුද්ධ වෙනකොට සසර ගමන අවසන් වෙනවා. සසර ගමනට වැටෙන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ එතන සරණක් යන්න දෙයක් නැහැ. සමුදය තුලම Nirodhe දකිනවා නම් එතන විවෘත වෙන්නේ නිවන. ඊළඟට සංඛාරය සකස් වීමක් වෙන්නේම නැති බව ආස්වාදයේ සමුදය තුලම නිරුද්ධ වෙනවා දකිනකොට ආයෙත් අර ක්‍රියාවලියම තමයි මොකද්ද වෙන්නේ? සසර ගමන නවතිනවා. සසර ගමන නවතිනවා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනකොට ආයේ සරණක් යන්න එතන දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඊළඟට විඥානේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය යථා භූතම් පජානාති. විඥානය කියන්නේ මහා මායාවක්, මිරිඟුවක්, බොරුවක්, මහා ප්‍රලාපයක්. විඥානයේ හටගන්නා වූ සියලුම චිත්ත රූප සමුදය තුලම නිරුද්ධ වෙනකොට සසර ගමනකට වැටෙන්නේ නැහැ. මොකද සංඥාවේ විඥානයේ සමුදය තුලම නිරුද්ධ වෙනවා දැක්කොත් එතන සසර ගමනක් සිද්ධ වෙන්නේ නැහැනේ. සසර ගමන නවතිනවා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනකොට එතන සරණ යන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. නිස්සරණිය කියන්නේ සමුදය තුලම නිරුද්ධ වෙලා යනවා. එතකොට දැන් හොඳට බලන්න දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් අශ්‍රුතවත් පෘථග්ජනයාත් පංචස්කන්ධය නම් වූ ලෝකයේ දකින ආකාරය. එතකොට අශ්‍රුතවත් පෘථග්ජනයා ලෝකයේ දකින්නේ කොහොමද? පංචස්කන්ධය නම් වූ ලෝකය තිබෙනවා, පවතිනවා, මමෙක් ඉන්නවා, මෙහිම බාහිරයක් තියෙනවා කියන දෘෂ්ටිය තුල. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද ලෝකයේ දකින්නේ? සත්වයක් නැති, ජීවියෙක් නැති ශුන්්‍යතාවයක් විදියට. දැන් ශුන්්‍යතාවෙ නෙමෙයිද මේ මොහොතේ දැන් සංඥාව සමුදය තුලම නිරුද්ධ වෙනවා කියන්නේ එතන සතෙක් ඉතිරිද? සංඥාව සමුදය තුලම නිරුද්ධ වෙනවා. දැන් මේක හරිය පැහැදිලිව අපි
මෙච්චර කාලයක්ම කතා කරන්නේ ඒක තමයි. දැන් කොච්චර සංඥා ගලාගෙන ආවත් වරකට එන්නේ එක සංඥාවයි. අතීතයේ සංඥා සියල්ලම ගලාගෙන ඇවිල්ලා ඒවා එතන නිරුද්ධ වෙලා දැන් අතීතය කියන්නේ ගෙවිලා ඉවර වෙච්ච දෙයක්. අනාගතයේ තාම සංඥා විඥාන ක්‍රියාත්මක වෙන්න ගත්තේ නැහැ. අනාගතය කියන්නේ තාම නොපැමිණි දෙයක්. එවනම් අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානයේ නම් වූ මේ මොහොතේ සිද්ධ වෙන සංසිද්ධිය මේ මොහොත තුලදීම ප්‍රඥාවෙන් දකින්න කියන උපදේශය තමයි අපේ බුදු පියාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. එතකොට මේ මොහොතේදී සිද්ධ වෙන එකම සංසිද්ධිය මොකද්ද? සංඥාවක් සමුදේ වෙනවා. මොකක් හරි සංඥාවක්, වර්ණ රූපයක් පිළිබඳ සංඥාවක්, ශබ්ද රූපයක් පිළිබඳ සංඥාවක්, ගන්ධ රූපයක් පිළිබඳ සංඥාවක්, රස රූපයක් පිළිබඳ සංඥාවක්, පොට්ටබ්බ රූප පිළිබඳ සංඥාවක්. මේ මොකකින් හරි එක සංඥාවක් මේ මොහොතේ සමුදේ වෙනවා. සංඥා කොච්චර ගලාගෙන ආවත් වරකට එන්නේ එක සංඥාවයි. ඒක න්‍යායක්. සංඥාව සමුදේ වෙනකොටම විඥානයක් සමුදේ වෙනවා. සංඥාවක් නැති තැනක විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පුංචි දෙයයි තියෙන ඔය ටික හරියට තේරුම් ගත්තා නම් ධර්මයේ ඔබට බොහෝ දුරට පැහැදිලි වෙනවා. එතකොට විඥානය සක්‍රිය වෙන්න නම් සංඥාවක් සමුදය විය යුතුමයි. සංඥාවක් සමුදය වුණේ නැත්නම් විඥානයක් නැහැ. එතකොට මේ මොහොතේ සංඥාව සමුදය වෙනකොටම විඥානය සමුදය වෙනවා. විඥානයේ සමුදය වෙනවා කියන්නේම මෙච්චර කල් ගත්ත සියලුම දැනුම පවත්තන ආයතනය තමයි විඥානය කියන්නේ. ටිකක් මේ පිළිබඳ ගැඹුරින් විමර්ශනය කරන්න. අපි උපන්දා ඉඳලා මේ දක්වාම ගත්ත දැනුම පවත්තන ආයතනය තමයි විඥානය කියන්නේ. පුංචි කාලේ ඇහැ පිළිබඳ දැනගත්ත දැනුම, කන පිළිබඳ දැනගත්ත දැනුම, නාසය පිළිබඳ දැනගත්ත දැනුම, දිව පිළිබඳ දැනගත්ත දැනුම, කය පිළිබඳ දැනගත්ත දැනුම, මනස පිළිබඳ දැනගත්ත දැනුම. එතකොට ඒ ඔක්කොම සංඥා නෙමේද? ඇහැට කියන්නේ ඇහැ කියලා දැනගත්තේ සංඥාවකින්. කනට කියන්නේ කන කියලා දැනගත්තේ සංඥාවකින්. නාසයට කියන්නේ නාසය කියලා දැනගත්තේ සංඥාවකින්. දිවට කියන්නේ දිව කියලා දැනගත්තේ සංඥාවකින්. කයට කියන්නේ කය කියලා දැනගත්තේ සංඥාවකින්. මනසට කියන්නේ මනස කියලා දැනගත්තේ සංඥාවකින්. සංඥා කීයද? 6යි. ඒ සංඥා 6ම කොහෙද පවත්න්නේ එතකොට? විඥානේ. එතකොට මේ ඇහෙන් දැනගත්ත දේ තමයි වර්ණ රූප පිළිබඳ දැනුම. ඒත් සංඥාවක්. කනෙන් දැනගත්තේ මොනවද? ශබ්ද රූප පිළිබඳ සංඥාව. නාසයෙන් ගන්ධ රූප පිළිබඳ සංඥාව. දිවෙන් රස රූප පිළිබඳ සංඥාව. කයෙන් ස්පර්ශය පිළිබඳ සංඥාව. මනසින් මනෝ රූප පිළිබඳ සංඥාව. එතකොට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, මනෝ රූප කියන ඒ සංඥා කොහෙද තියෙන්නේ? විඥානේ. එතකොට දැන් මෙහෙම ලෝකයක් තියෙනවා, බාහිර ලෝක තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, අපාය තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, මෙහෙම සෞරග්‍රහ මණ්ඩල තියෙනවා, එතකොට මන්දාකිණී තියෙනවා, මුළු විශ්වයක් තියෙනවා. ඒ දැනුම කොහෙද තියෙන්නේ නේ? විඥානේනේ. එතකොට අම්මා, තාත්තා, දරුවෝ, සහෝදරයෝ, ඥාති, හිතයිසින්, අසල්වැසියෝ ඔය ඔක්කොම දැනුම කොහෙද තියෙන්නේ? ඒ ඔක්කොම සංඥා නෙමෙයිද? සියලුම සංඥා කොහෙද තියෙන්නේ? විඥානේ. එතකොට විඥානේ මේ මොහොතේ තමයි සක්‍රිය වෙන්නේ. මේ මොහොතේ සක්‍රිය වෙනකොට මම ඇතුළු සමස්ත විශ්වය මෙතන සක්‍රියයි. එතකොට විඥානේ සක්‍රිය වෙන්න නම් සංඥාවක් සමුදය විය යුතුයි. මේ මොහොතේ ඔන්න සංඥාවක් සමුදය වෙනකොටම විඥානේ සමුදය වෙනවා කියන්නේ මම ඇතුළු සමස්ත විශ්වය මෙතන ක්‍රියාත්මකයි. මේ මොහොතේ සංඥාව සමුදය වෙනකොටම විඥානය සමුදය වෙනවා. සමුදය වූ සංඥාව සමුදය තුලම නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනවා කියන්නේ මොනවද ඉතුරු වෙන්නේ? අන්න එතන තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අත්ති වික්කවේ තදායතන යත්ත නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානංචායතන න විඥානංචායතන න ආකින්චඤ්ඤායතන න නේව සංඥා න සංඥායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යා తත්‍ර පාහම් වික්කවේ නේව ආගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් අපතිට්ටං අපවත්තං අනාරම්මනං මේ වේතං ඒසේව
නිවන්තෝ දුක්ඛස්සාති කියලා. එතකොට මේ ක්ෂණයක් පාසාම විඥානයේ ශූන්‍ය වීමේදී ඔන්න ඔය කියන මහා ශුන්්‍යතාවයේ අමා මහ නිවන විවෘත වෙනවා. මේ ෂණයේදී සංඥාව නිරුද්ධ වෙනකොටම විඥානය නිරුද්ධ වෙනකොට ශුන්‍යතාවයේ විවෘත වෙනවා. එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත නැත. ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤයතන නේව සංඥාන සංඥායතන කියන ධ්‍යාන නැත. පැහැදිලිවම බුදු පියාණන් වහන්සේ කියනවා මෙලොවක් නැත, පරලොවක් නැත. දැන් ඒ ඔක්කොම දෘෂ්ටි තිබ්බේ කොහෙද? විඥානේ ශූන්‍ය වෙනකොට මේ ලෝකෙත් නැ, පරලෝක ඔය කියන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අර කියන ඔක්කොම ලෝක ඔක්කොම ශූන්‍යයි. න උබෝ චන්දිම සූර්ය සඳහිරු දෙකක් නැහැ. ඒ විතරක් නොවේ භික්ෂූනි තත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදාමි. මෙහෙම එන කෙනෙක් නැත, න ගතින් යන කෙනෙක් නැත, න චුතින් මැරෙන කෙනෙක් නැත, න උප්පත්තින් උපදින කෙනෙක් නැත, තිතින් ජීවත් වෙන කෙනෙක් නැත. එහෙම කියලා බුදුහාමුදුරුගෙන මෙහි කිසිවක් පැවැත්විය නොහැකිය, පිහිටුවේ නොහැකිය. මොනවද පවත්තන්නේ පිහිටුවන්නේ ශුන්‍යතාවය තුල? කිසිම ආරම්මණයක් නැත. මෙය සමස්ත දුකෙහි නිවී යාමක්ම පමණයි. එහෙනම් සමස්ත දුකේ නිවී යාම මොකද්ද? අමා මහ නිවන, මහා ශුන්‍යතාවය. දැන් මේ මහා ශුන්‍යතාවයේ විවෘත වෙන්නේ කොතනද? මේ වර්තමාන මේ මොහොතේදී ශුන්‍යතාවයට විවෘත වෙනවා. මේ ලෝකයේ පංචස්කන්ධේ නම් වූ ලෝකයේ යථාර්ථය දැක්කා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ලෝකේ දකින්නේ අන්න ඔය ආකාරයට. මේ මොහොතේ ශූන්‍ය වෙනවා. එතකොට මේ මොහොතේ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ නෙවේද? සත්වයේ කිතිරිද මම ඇතුළු සමස්ත විශ්වයම ශූන්‍ය වෙන තැන නිස්සත්තෝ නිජීවෝ ජීවියෙක් නැහැ, ශුන්‍යතාවයක්ම විතරයි. මෙන්න මේ ආකාරයට තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පංචස්කන්ධේ නම් වූ ලෝකේ දකින්නේ. ඒ ප්‍රඥාවන්තයා ප්‍රඥාවෙන් මේ යථාර්ථය දැකගෙන සම්මතේ නම් වූ මේ පංචස්කන්ධ ලෝකේ පරිහරණය කරනවා. මේ ආකාරයට කිසිම දෙයකට නොඇලී නොගැටි මුලා නොවි. අශෘතවත් පුතඥයා මේ ගැන දන්නේ නැති නිසා, යථාභූත ඥානය නැති නිසා මම ඉන්නවා, බාහිර ලෝකයක් තියෙනවා, ඒවා විඳින කෙනෙක් ඉන්නවා කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා, පවතිනවා කියන ස්වභාවයෙන් වින්දනය කර කර යනවා. සසර ගමනක නිහලෙනවා. ඒ සසර ගමනේදී ජාති ජරා ව්‍යාධි මරණ ආදී තමුණ දෙන්න සිද්ධ වෙනවා. නිසා ඔබ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නට නම් කල යුතු එකම දේ තමයි සෑම මොහොතකම මනසේ පහළ වෙන සංඥාව එතනම නිරෝධ වෙන බව දැක ඉන්න මනා සිහිය පැවැත්වීම. අතීතයේ සියල්ල සිද්ධ වෙලා ඉවරයි. අනාගතයේ තාම මොකක්වත් පටන් ගත්තේ නැහැ. එහෙමනම් වර්තමාන මේ මොහොත තමයි සමස්තයම සක්‍රිය වෙන එකම සම්දිස්ථානය. මේ මොහොතේ සිද්ධ වෙන එකම දේ තමයි සිතුවිල්ලක් සමුදය වෙනකොට විඥානයේ සමුදය වෙනවා. ඒ සිතුවිල්ල නම් වූ සංඥාව සමුදය තුලම නිරුද්ධ වෙනකොට විඥාණයට පවතින සංඥාවක් නැතුව යන හේයින් එකෙනෙහිම විඥාණය නිරුද්ධ වෙනවා. විඥාණය නිරුද්ධ වෙනවා කියන්නේ සමස්තයම නිරෝධයටපත් වෙනවා. එවනම් ඔබ කල යුත්තේ මොකද්ද? වර්තමාන මොහොතේ සිහිය පවත්වන්න. වර්තමාන මොහොතේ සංඥාව සමුදය තුලම නිරෝධයි කියන සිහියෙන් දකින්න පුරුදු වෙන්න. එහෙනම් අද දවසේ දේශනාව මම මෙතනින් අවසන් කරනවා. මෙතෙක් වෙලා මේ ගැඹුරු ධර්මයේ ශ්‍රවණය කරලා අධ්‍යයනය කරමින් ප්‍රතිපත්තියේ යෙදෙමින් මේ සංඥා නිරෝධය, විඥාන නිරෝධය, ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂවම සාක්ෂාත් කරගන්නට මෙතෙක් වෙලා දේශනා කළ ධර්මයේ උපකාරක ධර්මතාවයක් වේවා කියලා මම මෙතනින් දේශනාව නවත්තනවා. සාදු සාදු සාදු.